අපි අද බලමු ලෝකයේ දැවැන්තම තාක්ෂණික සමාගමක් බවට සැම්සුන් පත් වූ එය අසිරිමත් ගමන. සැම්සුන් සමාගම 1938 මාර්තු 1 වන දින දකුණු කොරියාවේ ලී බියුන්-චුල් විසින් ආරම්භ කරන ලදී. ඒ කාලයේ සැම්සුන්හි සේවකයන් සිටියේ 40 දෙනෙකුටත් අඩු ප්‍රමාණයක්. එම සමාගම ප්‍රධාන වශයෙන් මාළු, වියලි ආහාර, නූල්ලස්, පළතුරු වැනි භාණ්ඩ චීනය සහ අසල්වැසි රටවලට අපනයනය කළා. ඒ කාලයේ කිසිවෙකුත් සැම්සුන් දිනක ලෝකයේ විශාලතම තාක්ෂණික සමාගමක් වේවි කියලා හිතුවේ නැහැ. 1950 සහ 1960 දශකවලදී සැම්සුන් සමාගම රක්ෂණ සේවා, රෙදිපිඩි කර්මාන්තය, ඉදිකිරීම්, වෙළඳාම වැනි ක්ෂේත්‍රවලට පිවිසුණා. ඉන්පසුව ඔවුන් තීරණය කළේ ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයටත් පිවිසෙන්න. 1969 වසරේදී සැම්සුන් ඉලෙක්ට්‍රොනික් ආරම්භ විය. ඔවුන් මුලින්ම නිෂ්පාදනය කළේ කළු සුදු රූපවාහිනි, ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, රෙදි ශෝධන යන්ත්‍ර. කාලයත් සමග ඔවුන්ගේ තාක්ෂණය වේගයෙන් දියුණු වුණා. 2009-2010 කාලයේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ජනප්‍රිය වීමත් සමග සැම්සුන් ගැලැක්සි සීරීස් හඳුන්වා දුන්නා. විශේෂයෙන් ගැලැක්සි S සහ ගැලැක්සි නෝට් මාදිලි ලොව පුරා අතිශය ජනප්‍රිය වුණා. සැම්සුන් ඇපල් සමග ලොව විශාලතම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා ලෙස තරඟ කළේ මේ කාලයේදී. සැම්සුන් යනු ජංගම දුරකථන පමණක් නිපදවන සමාගමක් නොවේ. ඔවුන් මෙමරි චිප්ස්, SSD ස්ටෝරේජ්, OLED ඩිස්ප්ලේස්, ස්මාර්ට්ෆෝන් ප්‍රොසෙසර්ස් නිෂ්පාදනය කරන ලෝකයේ ප්‍රමුඛතම සමාගමක්. බොහෝ ඇපල් අයිෆෝන් උපාංගවල භාවිතා කරන ඩිස්ප්ලේ පැනල්ස් සහ මෙමරි චිප්ද සැම්සුන් විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. අද සැම්සුන් නිෂ්පාදනය කරන දේවල් අතර ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ටීවී, ලැප්ටොප්, ස්මාර්ට් වොචස්, වොෂින් මැෂින්, මෙමරි චිප් වැනි නිෂ්පාදන රැසක් තියෙනවා. සැම්සුන් සමාගම ලෝකයේ රටවල් 70කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර ලක්ෂ සංඛ්‍යාත සේවක පිරිසක් සේවය කරනු ලබනවා. කුඩා වෙළඳසැලක් ලෙස ආරම්භ වූ සැම්සුන් අද ලෝකයේ විශාලතම තාක්ෂණික සමාගම් අතරින් එකක් බවට පත් වී තිබෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වයට පෙන්නුම් කරන්නේ නවෝත්පාදනය, දිගුකාලීන දැක්ම සහ අඛණ්ඩ උත්සාහය මගින් කුඩා ව්‍යාපාරයක් පවා ලෝක මට්ටමේ සමාගමක් බවට පත් කළ හැකි බවයි. ඔබ සැම්සුන් භාවිතා කරනවද? ඔබගේ ප්‍රියතම සැම්සුන් උපාංගය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක හම්බෙමු. ගිහින් එන්නම්.